ලොව පහළ වූ උත්තරීතරම විමුක්තිදායකයාණන් වන ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ පරම පාරිශුද්ධ බෝසත් චරිතය හා සබැඳී දිගහැරෙන මෙම ටෙලිකතා පරිචය තේරවාදී පෙළදහමෙහි එන තදානුගත පාලි අට්ඨ කතාවන්හි සඳහන් ආකාරයට නොව ක්ෂේමේන්ද්‍ර මහා පඬිවරයාණන් විසින් විරචිත අවදාන කල්පලතා පල්ලවය, අශ්වඝෝෂ පඬිවරයාණන් විසින් රචිත ලලිත විස්තරය යන කෘතීන් සහ බුද්ධ ජන්ම දිව්‍යාවදානය, මහා වස්තුව යනාදී සංස්කෘත ග්‍රන්ථයන් හා ඉන්දියානු ජනප්‍රවාදය සැලකිල්ලටගෙන ඉන්දියාවේදී නිර්මාණය වූවක් බව කරුණාවෙන් සලකන්න. බුදුරතුනි වඩිනු මැනවේ මහා අනර්ථයක් සිදු වෙනවා. අහිංසකට උන් පහර දෙනවා. අහිංසක නම්ලත් ඒ ස්ථවිරයන් තමන් දැන් බුද්ධ සසුන තුළ භික්ෂුවක බව කෙසේ පැවසුවත් මිනිසුන් දැරූවේ හාත්පස වෙනස් අදහස්ය. බුදුන් මෙවැනි අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ මොහුට දිය යුත්තේ මරණ දණ්ඩනයයි. මෙවන් මිනිසෙකු කිසිදා වෙනස් වන්නේ නැහැ. මොහු කිසිදා වෙනස් කළ නොහැකි. අංගුලිමාලගේ පරිවර්තනය පිළිගැනීමට රැස්ව සිටියවුන් අපොහොසත් විය. ඔවුන් තවමත් ලොව දෙස බලන්නේ පූර්ව බුද්ධ යුගයේ ගතානුගතික නෙතින්මයි. නැවත නැවතත් පහර දුන්නත් ඔහු පෙරලා පහර නොදුන් හේතුවෙන්ම දැන් කලින් සිටි යක්ෂයා නොවන බව ඔවුනට නොවැටහේ. එලෙස තමන්ට පහර දෙද්දීත් පහර දෙන්නවුන් කෙරෙහි ක්‍රෝධ නූපදින තරමට සිත දමනය කර සිටි අංගුලිමාල තෙරණුවන් කෙරෙන් කසාවත ගිලිහි ගියද කරුණාව මෛත්‍රිය උතුරා ගොස් ඒ අඩුව පුරවාලීය. වෛරය හෝ පලිගැනීමේ චේතනාවන්ගෙන් උන්වහන්සේ බැහැර වූහ. තමන් අනුනට දුන් විපත් තමාම විඳීම තුළ කර්ම විපාකය අත්විඳගත්තෝය. මොහු පරිවර්තනය වී ඇති බව මා සියසින්ම දුටුවා. මේ අප අතරින් කවුරුන්ද අන්‍යයන්ගේ දුකේදී ඒ දුක් ගන්නේ? අනුන්ගේ පීඩාව දුටු ඇසිල්ලෙන් කවුරුන්ද උන්ට එක්වරම සහය දෙන්නේ? මේ භික්ෂුන් වහන්සේත් එවැනි අයෙක්.
මින් සතියකට පෙර එක් වෙළෙන්දෙක් සිය පතිනිය හා ගමනක් යමින් සිටියා. ඔහුගේ පතිනිය ප්‍රසව වේදනාවෙන් කෑමොර දුන්නා. මා දෙහිදිව ගියා. ඉවසන්න තියෙන්නේ. ඔහු ඉවසන්නකෝ. ඉවසන්න. ඉවසන්න. ඉවසන්න තියෙන්නේ. ඔබට අනතුරක් වෙන්නේ නැහැ. ඉවසා සිටින්න. කාට හෝ කරදරයක්. ඔව් දෙවියනි. මේ මහා වන පෙදෙසේ කවුරුන් නම් අපට සහාය දෙවිද? ඉවසන්නකෝ. කිමෙක්ද සොයරියා? මේ ස්ත්‍රී ප්‍රසව වේදනාවෙන් පෙළෙනවා. මේ මහා වන මැද කිසිවෙකු උදව්වට ඇත්තේ නැහැ. ඇගේ වේදනාව අති මහත්. මා පිය ගන්න ඇගේ දරුවාගේ ප්‍රාණය හානි වේ යයි බිය කියා. නොගන්න. මා මාගේ ගුරුන්නත වහා ගොස් අවශ්‍ය පියවර ගැන විමසන්නම්. හැකියුණි පැමිණෙන්න. සහකම්පනයෙන් පිරී ඉදිරිගිය අහිංසක භික්‍ෂුව බුදුරදුන් වෙත පැමිණ පිළිසරණ පැතුවේය. ශාක්‍ය මුනිදුනේ ස්ත්‍රියක් වනේ ප්‍රසව් පීඩාවෙන් ඔවුනට අනතුරු නොවී ඒ පීඩාව සමනය කොට කෙසේ හෝවුන් දෙදෙනාව රක්ෂා කර දෙන්න. එකල්හි තථාගතයන් මෙසේ පැවසූහ. පවසන්න එහි ගොසින් මා මගේ ජීවිතය තුළ කිසිදා දැනුවත්ව හිංසාකාරී කිසිවක නියලුනේ නොවෙමි. සිතාමතා පීඩා නොකළෙමි. ඒ මගේ යහක්‍රියාවන් ඔබ රකින පලයක් වේවා. එතුළින් ඔබත් දරුවාත් රැකේවා කියා. ශාක්‍ය මුනිදුනේ හය මුසාවක් නොවේද. සැබෑ සත්‍යය නම් මීට ඉඳුරාම වෙනස්. බොහොසේ ප්‍රාණීන්ට කරදර සිදුවා මගෙන් ඔය වදන් පැවසූ සැනින් ඒ මාතාවත් දරුවත් එතැන දීම මිය පරලොවයාවී. එවිට අප බුදු සමිඳුන් මෙසේ පැවසූසේක. යන්න අහිංසක පවසන්න මෙලෙස ආගමික ජීවිතය තුළ නැවත උපන් මා ඒ තුළ කිසිදා දැනුවත්ව හිංසාකාරී කිසිවක් නොකළෙමි. සිතාමතා පීඩා නොකළෙමි. ඒ මගේ යහක්‍රියාවන් ඔබ රකින පලයක් වේවා. ඒ තුළින් ඔබත් දරුවාත් රැකේවා කියා. මගේ අල්පෝ සත්ක්‍රියාවන් නොවන් මුදාවිද. සත්තකින්ම එය එසේම වනු ඇති බවත් ඒ පුණ්‍ය කර්මයන් ඔහුම රැස්කරගත් බැවින් ඒ ආනිශංසය ඔහුට මෙන්ම අන්‍යන් වෙනුවෙන් කැපකිරීමද කළ හැකි බවත් පැවසූහ. එවදන් කනවැකුණු ඇසිල්ලේ අහිංසක තෙරුන් දෙවරක් නොසිතා තම යහක්‍රියාවන් අනුන්ගේ හිතසුව පතා යොමු කරනු රිසියෙන් නැවත වනපෙත ඔස්සේ දිවගියෝය. ඉවසන්න. දෙවියනේ අපට පිහිට වෙන්න. ඉවසන්න දියණියනි. ඔබට කිසිම අනතුරක් සිදුවන්නේ නැහැ. නැගනේ මා ශාසනයේ භික්ෂුවක උදා එතැන් පටන් මාතෙන් අයහකර්ම සිදුව නැහැ කිසිවක්. කිසිම ප්‍රාණියකුට හානියක් නැති පීඩාවක් නොමැති මගේ සත්කර්මයන් ඔබ සැමගේ සුරක්ෂාවම වේවා. එයින් මවත් දරුවා සුරැකේවා. ඉවසන්න. අනුන්ගේ දුක තම දුකසේ දකින උන්වහන්සේ කෙසේද අනුන්ට පීඩා පමුණුවා සිටින්නේ? ඒ වදන් සත්‍ය නොවේ නම් මා මරා දමන්න. ඒ දරුවත් මවත් බේරුණේ අතහැර දමා මා ක්‍රෝධය ශාන්තිය පැතිරුණු නිසා. මේ ඇසූ ජනතාව මේ නම් තමන් දන්නා අංගුලිමාල නොව සැබවින්ම පරිවර්තනය වූ අහිංසක බව වටහාගත්තෝය. එහෙනම් සත්‍යයක්. අහිංසක වෙනස් වූවෙක්. අපටයි වැරදුනේ. අපට සමාව මැනවී. ඉඳින් පහරදුන් දණ්ඩම නැවතත් එසවින් නැතිසේ අහිංසක තෙරුන්ගේ පාමුල වැටිනි. අංගුලිමාල නාමයේ සදහටම මැකී ගොස් අහිංසක තෙරුණුවන්ගේ ශාන්තිනාමය මෙසේ කප් සුවහස් පුරා දනන් තුඩ තුඩ රැව්දෙනු නොඅනුමානයි.
මා වශී කරන ඔසුවක් දානයට මුසු කරන්නම්. මුසු කළේ භෝජනය ගැන ඔහුට පිළිගන්වන්න. ඉන්පසු මගේ උපදෙසට ක්‍රියා කරන්න. ධානි පායසේ රසවත්ද? ඌමනාද තවත්? අපේ පියස ඔබේ ගෘහයට සමානයි. ප්‍රකෘතිය ගැන අතිශයම සතුටු වේවි. ඇය නිබදවම මෙහි සිතමින් පසුවන්නේ ඔබගේ පැමිණීම ගැනයි. ආනන්ද තෙරුන් වහන්සේ දානය පිණිස සැඩොල් දුවගේ නිවසට වැඩම කළ බැව් දන්නා බුදුරජාණන් වහන්සේ හෝරාවක් පමණ ඉක්ුතුවීත් ආනන්ද තෙරුන් වහන්සේ නොපැමිණි බැව් දැක එය පිළිබඳව සංඝයා වහන්සේ නමක් කැඳවා විමසූහ. ආනන්ද පැමිණියේ නැහැ? මාය සොයා බලන්නම් ස්වාමීනි. අවසර. මෙන්න. දැන් ඔබ රිසිසේ ගාන්ධර්ව විවාහයක් වේවි. මේ භික්ෂුවට සාංසාරික දිවියයි උරුම වන්නේ. මගේ වශීකරණයේ බලය මැකෙන්නට පෙර විවාහය සිදු කරන්න. කිමද පැකිලෙන්නේ ඔබ? මෑණියනි, අප මේ කරන්නේ වරදක් නොවේද? අප සමාජයේ ගාන්ධර්ව විවාහය ස්ත්‍රියගේ රුචි අනුවයි සිදුවන්නේ. ඔබ ඔහු හා විවාහයට අකමැතිද දැන්? මානම් ආනන්ද කෙරෙහි ප්‍රේමයෙන් වශී වූවා. මා මගේ ජීවිතය ඔහුම මිසක නැහැ කිසිවෙකු පතන්නේ. මනසින් දැනටමත් මා විවාහයට පත් වෙලා කිසිවෙකු නෑ පතන්නේ. මා මනසින් ඔබ හා එක්ව අවසානයි. අපගේ ගාන්ධර්ව විවාහය සදාකල් අප එක්ව තබාවි. එකල්හි නැනින් අසමසම වූ ආනන්ද ස්ථවිරයන්ගේ ධාරණ ශක්ති මහිමයෙන් ශීලාක්ෂර ලෙස මනස තුළ වූ බුද්ධ දේශනයන් නැවත සවන වැකින්නාක් මෙන් දැනුනි. ක්ෂණික සතුට අපගේ ධනය පැහැරගනී. සංහිඳියාව නම් ධනය මුලින්ම අපැහැරයයි. එය තුළ තවදුරටත් බැඳෙන්නේ නම් ඔහු හෝ ඈ ඒ තුළ එල්බගනී. හුලක ඇමිණිනු ලෙසින් අප ක්ෂණික සතුට තුළ දුකට පත්බේය යන බුදු වදන් සිතට නැගිනි. එවන් අවස්ථාවකදී කෙසේද ක්‍රියා කළ යුත්තේ ස්වාමීනි? එකල්හි අප තථාගතයන් අනද තෙරුන් අමතා සමත භාවනාවෙහි යෙදෙන අයුරු පැහැදිලි කළ බුදුවදන් මෙලෙස භාවනානු යෝගී වූ ආනන්ද තෙරුන්ගේ සවනෙහි රැව්දුන්නේය. ඔබේ ආශ්වාසය ප්‍රාශ්වාසය වෙත සිත යොමු කරන්න. අවදිහෙන් ආශ්වාසයෙහි යෙදෙන්න. සිත ඒ සමාධියෙහිම පුරවාලන්න. නැවත සියුම්ව ප්‍රාශ්වාසයෙහි යෙදෙන්න. අවදියෙන් සහ සංසුන් නොසැලෙන මනසින් එහි නිරතවන්න. යනාදී වශයෙන් පැවසූ සෑම වදනක්ම අනද තෙරුන් මේ නොසිතූ තත්ත්වයෙන් ඈත් කරවීය. අප භාග්‍යවතුන් යුවතිය අමතා ඇය ආනන්ද තෙරණුවන්ට ප්‍රේම කරන්නේ දැයි විමසූහ. මගේ ප්‍රාණයසේ ප්‍රේම කරමි. එවිට බුදුන් වහන්සේ ඔය ලෙසින් බැඳෙන්නට ඔබ ආනන්ද තුළ
කවර විශේෂත්වයක් දකින්නේ දැයි විචාලෝය. සෑම දෙයක්ම ඕකෙ දෙනුවන් ඕගේ නාසය ඕගේ ලවන් ඕගේ ගමන් ඕගේ වදන් ඇතුළු සෑමදේම මා ඔහුගේ රූපයට ප්‍රේම කරමි. එතැන්හි අප බුදුරදුන් තරුණිය විමසමින් පැවසූ වදන් මෙසේය. ආනන්ද බොහෝ උතුම් ගති පැවතුමෙන් හෙබි රූප සම්පත්තියෙන් අනූන භික්ෂුවකි. උන්වහන්සේ දුටු සැමකෙකු තුළම පසන් හැඟුම් පහළවීම අරුමයක් නොවේ. එහෙත් ඔබ දුටුවෙහිද ඔහුගේ ප්‍රේමය ඔහුගේ ආදරය හිමි කවරෙකුටද? මට නම් නොවේ. වරද ඇත්තේ එතැනම බවත් ආනන්ද තෙරුන් ඇයටද ප්‍රේම කරන බවත් මෙහිදී බුදුන් වහන්සේ පැවසූහ. ඉන් වික්ෂිප්තයට පත් තරුණියට යථා ස්වරූපය වැටහෙනසේ අප භාග්‍යවතුන් පැවසූ නම් ප්‍රේමය ගැන අනද තෙරුන්ගේ අරුත් ගැන්වුම අතිශයින් වෙනස් බවයි. ආනන්ද ස්වාධීනයි. ඇලුම් බැඳුමින් හීනයි. ඔහුගේ ප්‍රේමය ගැඹුරුයි. ඔහු මිනිස් වර්ගයාටම ඇලුම් කරයි. මිනිස් වර්ගයා සාමකාමී කරුණා මෛත්‍රී මාවත තුළ ගමන් කරනු දැක්මයි ඔහුගේ අභිමතය. ඔහුගේ ආදරය තුළ ඇලී බැඳීමක් නැත. අහිමිවීමේ දුකක් නැත. ඔබේ ආදරය ආනන්ද පාශයක් තුළ බඳවා තබා ගනී. ඔබ ඔහුට සැබවින්ම පෙම් කරන්නෙහි නම් මෙය වටහාගත යුතුය. ඔහුගේ කරුණා මාර්ගයට ඔබ අවහිර නොකළ යුතුය. ඔහුගේ ආදරයේ උස් අරුත නංවාලන්නට ඔබ ඔහුට සහාය විය යුතුය. මගේ ප්‍රේමය ස්වාර්ථකාමී. ආනන්ද මගේ ආදර බන්ධනයේ රඳවන්නයි සිතුවේ. මාහටත් හැකිවේවිද භික්ෂු ආනන්දමින් ප්‍රේම කර සැනසීම ලබන්න? කියා දිය හැකිදේ මටත්. එවන් ප්‍රේමයක් නොතකා ස්වාර්ථය ආනන්දගේ ප්‍රේමයමින් සැමත විහිදේවි. බුදුන්ගේ සරණ ආදරය සියල්ල වෙලා ගන්නවා. එය මාවැනි පහත් කුලයන්ටත් සමාන වෙනවා. මට කමා කරන්න. මාද ඔබ වහන්සේගේ විමුක්ති මාර්ගයේ පිය නගනවා. මගේ ප්‍රාණයසේ ප්‍රියවන්තයා ඔබ. බලන්නම පාලි ඔබේ ප්‍රේමවන්තය පැමිණිය. වෛශාලයේ පරම සතුරු අපගේ ලේ සෙල වූ අජාසත්තයි ඔහු. ඇයි මා රවටන්නේ? ඔබ ප්‍රේමවන්තයෙකු නොවේ. මගත නරේෂ් අජාසත්ත. මගේ වෛශාලියේ ඝාතක සතුරා. මාහට අවසන් මොහොතේ වැටවුණා. මා සිතූ දේවිය නොවෙයේ. ඔබයි අම්බපාලි. මාගේ සිතේ සදාරැඳි සැතිරිය. බලන්න මේ දෛවයේ අරුමය. මා මරන්නට පැතු හස්තය දැන් මා ආරක්ෂා කරනවා. ඔබේ ප්‍රේමයෙන් මගේ මනස දැන් මොටවී ගොසින්. ඔබ හදවතින් මැකෙන්නේ. මා ඔබට ආලය කළා. මට නොහැකි වුණා හඳුනන්නට. මේ කෙසේද විඳ දරා ගන්නට හැකිවන්නේ මාහට. මගේ හිස මත මරණයේ සේයාව. නමුත් ඔබ වෙනුවෙන්මයි පැමිණියේ. මමයි ඒ මහා යුදෙව්වා මගද නරේෂ් අජාසත්ත. ඔබේ ප්‍රේමය මෙසේ අයිතිමින් සිටිනවා. නැතිද මා ගැන සිතෙහි ප්‍රේමයක්?
මහරජුනි පැන යන්න. වෛශාලයේ සෙබළුන් මෙහි පැමිණිලා. දැන් ඔබ පිටවන්න. මෙතනින් පිටවන්න. කඩිනමින් පැන යන්න මහරජුනි. අම්බපාලි පවසන්න මා ගැන ආලයක් නැතිද කියා? පිටවන්න ඔබව කිසිවකු දකින්නට පෙර. අනවසරයෙන් දේවී අම්බපාලියගේ කුටියට ඇතුල් විය නොහැකි. චරපොරසියෙන් පැවසුවා අජාසත්ත මේ සීමාවේ ගැවසෙන බව. කුටිය පරීක්ෂා කර බලා මිස යා නොහැකි අපට. මම අම්බපාලිය වෛශාලියේ නගර රාජිනිය. මගේ අවසරයකින් තොරව පැමිණෙන්නේ නම් මේ කුටියට සිතන්න සිදුවන දේ. අජාසත්ත මෙහි හමු නොවුනේ නම් ඔබ දඬුවම් විඳිය යුතුයි. අප දැනට අවනත වෙන්නම් ඔබට. එහෙත් අජාසත්ත මෙහි කොහේ හෝ සිටිය හැකි. අම්බපාලි මා දැන සිටියා ඔබ මට ප්‍රේම කරන බව. මගේ වෛශාලියටත් මා ප්‍රේම කරනවා. මගදයට දිය හැකි දේ කිසිදා බෑ වෛශාලියට ඔබට දෙන්න. මගදේ මහරාණිය ශ්‍රේෂ්ඨයි. වෛශාලියේ නගර රාජිනියමෙන් නොවේ. යමු මා සමග. මගද ජනයා මා මහරාණී ලෙස අමතයි. එහෙත් වෛශාලියේ දේශද්‍රෝහියෙක් මා. ඔබට දේශද්‍රෝහී ලෙස අමතන කිසිවෙකු ජීවත් වන්නේ නැහැ. මා සමස්ත වෛශාලියම දව අලු කරනවා. අම්බපාලි පැමිණෙන්න මා සමග. මගේ අසු වෛශාලි සෙබළුන් විසින් සොයාගන්නට ප්‍රථම පැමිණෙන්න මා සමග. මට දැන්ම නොහැකි පැමිණෙන්න. මද කලක් අවශ්‍යයි. මා මගදයට වී ඔබේ පිළිතුරු අපේක්ෂාවෙන් සිටිනවා. නමුත් මතක තබාගන්න මට ඔබ කෙරෙහි වූ ක්‍රෝධය වරක් වෛශාලි ආක්‍රමණය කරවුවා. දැන් ඉඩ දෙන්නට එපා. ඔබ කෙරෙහි වූ ප්‍රේමය නිසා වෛශාලිය මට නැවත වරක් ආක්‍රමණය කරන්නට. අසන්න අප තුළ ඇති ශස්ත්‍රිය දහම් ඔබ පාමුල තබනවා. ඔබේ හරියට මැති සැටියෙන් දුටුවා. එහෙත් මා මානයෙන් මත් වුණා. ස්වයං විනයක් හෝ ඔබේ දහම ගැන වැටහීමක් තිබුණේ නැහැ. ඔබ නිවටයි මා ශ්‍රේෂ්ඨයි කියා මා සිතුවේ. එහෙත් අද මට වැටහී ගියා මා තුළ කිසිවක්ම නොමැති බව. මගේ වදන් කෙතරම් නිරුත්තර කෙතරම් හිස්සේවාද කියා. මෙන්න සිද්ධාර්ථ
මෙන්න බුදුරදුනි මේ දෙව්දත් යළිත් වතාවක් ඔබෙන් පරාජයට පත් වූවා. එකල්හි අප භාග්‍යවතුන් වහන්සේ දෙව්දත්ගෙන් විමසුවේ සැබෑ හැඟීමකින් ආරණ්‍යයට පිවිසියේ නම් ජය පැරදුම ගැන එතරම් තැවෙන්නේ කිමද කියායි. සමාව අයිති මෙහිමියන්නේ දැන් මා බිඳුන්නු මිනිහෙක් හිමියනි. දෙව්දත් අස්වසමින් අප සමිඳුන් පැවසුවේ වඩා වැදගත් සංසිද්ධිය නම් දෙව්දත් අත්දකින වේදනාවෙන් මිදීමට ඔහු දරන ප්‍රයත්නයම පරම ශාන්ත නිවනට පිවිසුම් මාර්ගය වෙන බවයි. මාවන දුහුණෙකුට හැකිවේද සියල්ල අත්තරදා ඒ පවිත්‍ර ගුණ සපුරන්නට. එවිට භාග්‍යවතුන් දෙව්දතුන්ට වදාලේ පවිත්‍රත්වය හෝ අපවිත්‍රත්වය යනු තම ආයාසයන් තුළින් ඇතිකරගත යුතු තත්ත්වයන් බවයි. අතීතයේ සිදු නොවූසෙහින්ම අනාගතයේදීද කිසි කලෙක අනුන් පවිත්‍ර කරවීමක් හෝ අනුන්ගෙන් පවිත්‍රවීමක් ගැන අසන්නට නොලැබෙන බවයි. මා නිතර ඔබට එරෙහිව කල්ලදේ බහුලයි. සියල්ල කමා කර ඔබ සෙවනේ රැඳෙන්න්නට ඉඩ දෙන්න. යම් කෙනෙක් තමන් වෙත පෑ සතුරුකම් බුදුවරු සිත තබා නොගනිති. ඉතින් යමෙක් තමන් කළ දේ හැරදමන්නට සිතූ මොහොතම නව ගමනක ආරම්භය සනිටුවන් කරයි. දෙව්දතුන්ට දේ පොදුය. අප ගෞතමයන් වහන්සේ මෙම සදාතන දහම දෙව්දතුන්ට දෙසා වදාලසේක. අරුණලු සමග එළඹෙන උදෑසන අනද තෙරුන් වෙතින් භික්ෂූත්වය ලබා දෙන බවද පැවසූසේක. අද සිට ඔබේ ලෝකය ඉරිතලාවේ දෙකඩවී අවසන බිඳ වැටේවේ. මගෙන් සියලුදේ උතුරාගත් ඔබේ ප්‍රතිරූපය වෙනසී දැවී අලුවී ආවේ. මම දැන් කුමක් කරම්ද? යන මග කුමක්ද? මගේ ප්‍රේමය නිසා දේශය බිලි දෙන්නද? දේශය වෙනුවෙන් ප්‍රේමය කැප කරන්න දෙයදු? මගේ ජීවක නොසිටියේ නම් දේශය වෙනුවෙන් ප්‍රේමය කැප කරන්නේ නැහැ. මා මවක්. මගේ පුතු ගැන සිතිය යුතුයි. ඔහු ගැන සිතුවොත් මා කළ යුතු අජාසත්ත සමග විවාහය සිදු කිරීමයි. ජීවකට දින කොරුම වෙයි මගදයේ සිංහාසනය වුවත්. ජීවක බාලයෙක් නොවේ දේවිය. ඔහු අජාසත්ත තම පියාල් ලෙස පිළිගනීවී කියා සිතනවාද? ඔබේ කැපකිරීම තුළ මගද සිහසුන පිළිගනීවිද? නැතහොත් බුදුන්ගේ මාර්ගය පිළිගනීවිද? හැම දෙසින්ම දහසක් ප්‍රශ්න. ඒවට පිළිතුරු ඇත්තේ ජීවකතේ. අජාසත්ත එතෙක් කිවසිය යුතුයි. ඕම් භගවතේ භික්ෂාම් දේහි. ඔබ එනුමැන මානම් ඔබ මෙතරම් ඉක්මනින් නැවත හමුවේ සිතුවේ නෑ. මා භික්ෂු ශාසනයට ඇතුල් වී ඔවුන් සමග වාසය කරනවා. එම ස්ථානයට ප්‍රවේශවීමට හැකිව්වාද? මේ ලෝකයෙහි කාරුණිකයින් යම් යම් අවස්ථාවන්හි තම හානියට ආරාධනා කරනවා. දැන් මේ ඔබේ ණය ගෙවන්නට අවස්ථාවයි. මේ සමය තුල ඔබට හැකි ඔබේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නට. අපට ඔබ උදව් කළ හැටි මට කිසිදා අමතක වන්නේ නැහැ. නියත ලෙසම ඔබට මම උදව් කරනවා. දෙවියනේ, ඔබ මගෙන් මා සතු සියල්ල උදුරා ගත්තා. ඉතින් මා දැන් මේ ජීවිතය අවසන් කරගන්නවා.
සැලකුවේ? දිවිනසා ගන්නේ වියසුල්ලන්. ඔබට යමක් සිදුවී නම් මෙයින් නොව ඔවුන් හඹා ගොස් ඔවුන්ගෙන් පලිගත යුතුයි. ඔහුගෙන් පලිගන්නට මට ශක්තියක් නැහැ. ඔහු මහා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්. ස්ත්‍රියක වෙලාත් නැතිද පුරුෂයා වසන් කරන මායම? කෙසේ වශී කරන්නද කාමේ නැති ඔහුව? ඔහු මහා පුරුෂයෙක්. කවුරුද ඔහු? බුදුන්. බුදුන්? කුමක් ඔබට සිදු වූයේ ඔහුගෙන්? ඔහු මගේ ප්‍රීතිමත් විවාහ ජීවිතය බිඳ දැම්මා. මගේ ස්වාමියා මට ප්‍රාණය සමවාලය කළා. දැන් ඔහු දම් ප්‍රභාවයේ ඇලී ගැලී මා අමතක කර භික්ෂුවක් වෙලා. ඉතින් මරණයයි මගේ එකම මාර්ගය. ඔබ තවමත් සුන්දරයිනේ. ඔබට වෙනත් පුරුෂයෙකු හා විවාහ විය හැකි නෙවද? නැහැ. එක් නාරි ලතාවක් වෙලෙන්නේ එකම ගසක පමණයි. පුරවාසීන් සිතන්නේ මගේ වරදකින් ඔහු මා හැර තමා ආරණ්‍යගත වූවා කියා. මට ජීවත් වීමට වඩා මරණය සැපයි. ඔබට මෙසේ කළ ජීවිතය වනසා දැමූ ඔහුට දඬුවම් ලබා දෙන්නේ නැද්ද? ඔහු සදා සුවෙන් නේද? එක් නිර්තන නිර්බල ස්ත්‍රියකට වෙන්නකට ශක්තිය කොහිද? ගැහැණියකට හැකි ඇවසනම් ලෝහයෙන් ලෝදිය සාදන්නට ඔබ බියයි. බිය නැහැ මම. එසේනම් පලිගැනීමට සූදානම්ද? හා එසේ. ඒත් මට නොහැඟෙනව කවර මගක යා යුතුද කියා. මාර්ගය මා පවසන්නම්. ඔබ ඒ අනුව ක්‍රියා කරන්න. සියල්ලම ඉටු වේවි. බුදුන්ගෙන් කවර පලිගැනීමක්ද? කෙසේද මයවැන්නක් කරන්නේ? පලිගැනීම කවරාකාරයෙන් සිදුවේ දෙයක් බුදුන්ම අවසානයේ ස්වයං ඝාතනයේ යෙදනු නොඅනුමානයි. ඔහු භික්ෂූන්ගෙන්ම අවමන් ලබාවී. ප්‍රතිශෝධනය වී ඔබේ ස්වාමියා නැවත එනු ඇති. ඔබේ දෙපා මුල ඇද වැටි සමාව භජනය කරාවි. ඔබ කුමක්ද කළ යුත්තේ කියා හොඳින් නසා සිටින්න. ස්ත්‍රියකගේ චරිතය බිඳින්නේ පුරුෂයාගේ අභිමතයටයි. දැන් බලන්න මා කරන ආතය. මාතින් දුන්නොත් අනුභව කරන්නේ. මවකට සිතෙන දේ අප්‍රමාණයි. තම පුතුනට දූවරුනට උචිත අනුචිත දේ සොයමින් වෙහෙසිය යුතුයිනේ. තමන්ගේ පුත්‍රයා වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම හරිම දුෂ්කරයි. දිනක නොවේ හැම දිනම හැම මොහොතෙම. යදු මට මේ සියල්ලම පැහැදිලි කර කියා දුන්න මෑණියනි. මට ඔබේ උපදෙස් අවශ්‍යයි. මගේ ජීවිතයේ ප්‍රශ්න රාශියක පැටලිලා. අද මම මගධයේ මහරජිනිය වුවහොත් හෙට දිනේදී ඔබ මගධ රාජ්‍යයේ ශක්තිය වේවි. වෛශාලි දේශයට ද්‍රෝහී වන ජීවිතයක වටිනාකමක් තිබේද? ඔබට ඔබේ පුත්‍රයා අජාසත්තට බාර දිය හැකිද මෑණියනි? අජාසත්ත යනු විශ්වාසයේ තැබිය හැකි අයක නොවේයි. ඒත් ජීවක මේ ඔබේ අනාගතය. ඒ අනාගතය අවිනිශ්චිතයි. ඒ කිසිවකට මගේ මවගේ වර්තමානය කැප නොකළ යුතුයි. අති උතුම් විචාරයක්නේ. මේ මගේ විචාරය නොවේ මෑණියනි. මේ විචාරය උන්වහන්සේගේ මගේ ජීවිතේ නව මගකට පිවිසුණා. මා මේ රාජ්‍යත්වය පතන්නේ නැහැ. ජීවක එහි සුවය අපමණයි නොවේද? මෑණියනි එහෙත් දුකින් මුක්ත වන්නේ නැහැ මා. කොහි වෙසෙන කොයි රජද මේ දුකින් මිදුනේ? මා තෝරගත්ත ජීවිතයේ නිත්‍ය ජීවන මාර්ගෝපදේශය. ඒ නැවුම් මරුතින් සිත නිවී පිළිසරණ ලැබෙනවා. බුදු හිමියන්ද? එසේය. ඒ භික්ෂු ශාසනයට කැපවුණු භික්ෂූන්ට සේවය කරන්න කැමති. මගේ වෛද්‍ය වෘත්තිය එසේ සාර්ථක වේවි. මෑණියනි, ඔබේ අනුමැතිය නැතිද මා බුදු සරණේ පිහිට යනවාට? ඔබ වන් පුතෙකු ලැබීමට මා වාසනාවන්තයි. ඔබ කිසිවකින් සසල වුණේ නැහැ. රාජ්‍යත්වය නොතකා බුද්ධ සේවනය පතනවා.
ඔබ වන් උතුම් පුතෙකුට කෙසේ විරුද්ධ වන්නද? ඇයිද මේ නිතංග කඳුළු? මෑණියන් කොහොමත් හැඟුම් බරයිනේ. මා සැමදා ඔබේ ආඩම්බරයට හේතුව වෙන්නම්. ඒ වදන් ස්ථිරයි. මා අදත් අපේ බුදුරදුන්ගේ සෙවන ලබන්නට යනවා. මෙලෙස කල් බලමින් පවිටු සිතින් බුදුන් අභිමුව එකත් පස්ව සිටි දෙව්දතුන් ඉදිරියේ බුදුරදුන් භික්ෂූන් නමතා මෙසේ දේශනා කළහ. මහණෙනි, වනයේට අධිපති සිංහයා සිව් දෙස බලා ගොදුරු පිණිස යනු පළමු තෙවරක් ගර්ජනය කරයි. ඒ ගර්ජනය අසන ගුහා සිදුරු බෙන තුල වසන සත්වයින් එතුළම වෑද ගනිති. දියමත්තේ වෙසෙන්නෝ දිය තුලට ඇදෙති. බිහඟුන් ආස්තලයට නැගී පියාසලා පලා යති. ගම්වාසී ඇත්තු පවා සිහ නදින් තැතිගෙන වරපට බිඳගෙන හිස් ලූලු අත දුවති. ආර්ය ශ්‍රමණ බවත් ගෞතමයෝද දහම පිරිසිඳ දැන ලෝ සතට එය පහදා දෙති. සියල්ල ඇතිව නැතිව යති. ස්පර්ශ සංකල්ප සහ අරමුණු එක්ව තැනෙන සතියද ඇතිවී නැතිවී යයි. සියලු සුඛ වින්දනයන්ද නිත්‍යව පවතින්නේ නොවේ. සත්‍යාවබෝධයට පත් බුදුවරුන් මමත්වයේ නසාලීමත් අරි අටඟ මගත් දෙසා වදාරති. මේ සත්‍ය දේශනය අසන ජීවීහු සිහගර්ජනය සවන වැකුණු ප්‍රාණීන් මෙන්ම තැති ගනිති. මිනිසුන් පමණක් නොව සම්පතින් ආඩ්‍ය දෙව් බමුන්ද තැති ගනිති. තිලකුණු අවබෝධය තුළ පමණකි මමත්වේ සිඳලිය හැක්කේ. ඔබ කවුරුන්ද? දෝමුක. දෝමුක. ස්වාමිනි දෝමුක, මේ ස්ත්‍රිය නම් බුදුරදුන් කෙරෙහි විශේෂ ආදරයක් ඇති හැඩයි. එසේය. මාද දැක තිබෙනෝ මේ යුවතිය බුදු හිමි පසුපසින් නිබඳ යනවා. සත්‍යද? එහි කිසියම් මමුත්තක් තිබෙනවා නේද? එසේයි. එක් සුන්දර ස්ත්‍රියක් නිතරම වගේ බුදුරදුන් අසලටම පැමිණෙනවා. සමීප වෙනවා. මා ඉතා හොඳින් හඳුනනවා දේවදත්තව. ඔහු හීනමානයකින් පෙළෙනවා. ආරම්භයේ සිට සිද්ධාර්ථ නිසා හීනමාන තත්ත්වයක් ඇති වෙලා. සිද්ධාර්ථය මක් කළේද? ඔහුත් පැතුවේමයි. ඒත් ඔබ ඔහුට කපිල වස්තුවේ රාජ්‍යත්වය දෙන බවට පොරොන්දු වුණා නොවේද? දැන් ඔහුට රාජ්‍යත්වය ගැන කිසිදු තැකීමක් නැහැ. දැන්නම් ඔහුට බුදුන්ගේ ආධ්‍යාත්මික ධනයයි අවශ්‍ය වන්නේ. අපට ඔහු විශ්වාස කළ හැකිද? ශූර බුද්ධිය නනුනයි දේවදත්ත. ඔහු දැන් බුදුන් ඉදිරියේ අනිවාර්යෙන්ම අනුචිතයමක් සිදු කරනවා. එතනට අවමානයක් ගෙන එන යමක්. දැන් වැටහෙනවා. ඇයිද ඔබ සෝන දණ්ඩ මෙහි කැඳවුයේ කියා? සෝන දණ්ඩ යනු මහා ප්‍රාග්ඥ පණ්ඩිතයෙක්. ඔහු සහ බුදුන් අතර ශාස්ත්‍රීය හමුවක් මගධ රාජ සභාවේදී පැවැත්වේවි. ඒ රාජෝපාය තුළ බොහෝ උතුම් පියවරක්. මහා ප්‍රඥ සෝනදණ්ඩ උතුමන් මේ මුළු මගධ රාජ්‍යම දන්නා වූ පඬිවරයෙක්. ඔහු හා සම ශාස්ත්‍ර තාර්කිකයෙකු වෙන කොහෙවත් නැහැ. අවශ්‍ය වන්නේ බුදුන් පැරදවීමයි. ඔහුගේ ප්‍රභාවයින් වියකේවි. එවිට මගධ ප්‍රජාව නින්දෙන් අවදි වී
බුද්ධ ශ්‍රද්ධාව ඉක්මනින් හීන වී යයි. ප්‍රනාම් වේවා. මහරජුනි, සෝන දණ්ඩුතුමන් පැමිණලා. මහරජුනි, මම ඔබගේ ආරාධනය ඉවසා මෙහි පෙනී සිටීමට තීරණය කළෙමි. කිනම් කාරණයක විශේෂයක් උදෙසාද මා කැඳවා ප්‍රශ්න ගන්නේ. මට ඔබත් ඒවගේම බුදුන් අතරත් අධ්‍යාත්මික විවාදයක් පැවැත්වීමට අවශ්‍යයි. මේ විවාදයෙන් අනතුරුව මගධ ජනයාගේ මහා ශාස්තෘවර බුදුන් එක් නාමයක් පමණක් විය යුතුයි. බුදු මායාවන් මවාපානයේ අභ්‍යන්තරය කිසිවක් නැති වංචනිකෙක් බව ඔප්පු විය යුතුයි. මහරජ, එයනම් ඔබේ කැමැත්ත මායසේ සිදු කරන්නම්. අනිවාර්යෙන්ම ඒ මගේ හෝ බුදුන්ගේ හෝ අප දෙදෙනාගේම ඥාන විභාගයට අනගිය අවස්ථාවක්. එපමණක්ද එයින් ප්‍රජාව ප්‍රතිලාභ ලබා. සෝනදණ්ඩ, ප්‍රජාව ගැන පසුව සිතන්න. මහරජගේ ප්‍රතිලාභය මුල් පෙළට ගන්න. මෙතුළින් අපට අපේ ඥාන වෘද්ධියක් අවශ්‍ය වන්නේ නැහැ. අප ඒකාන්තයෙන් ඒ බුදුරදුන් පරාජය කළ යුතු වනවා. අපට අවශ්‍ය ඔහුගේ පෞරුෂය බිඳින්නටයි. මගදේ ආත්මය ඒ ඔබේ අතෙයි පවතින්නේ සෝනදණ්ඩ. අද දවසේ අපගේ අවශ්‍යතාවය වන්නේ බුදු දසුනට කිසිසේ තිඩ නොදීමයි. එයින් මගදය සම්මානයට පාත්‍රවේ නම් එය සාර්ථක වේවී. අප හැකි ඉක්මනින් බුද්ධ ගෞතමයන් මෙහි කැඳවන්නට සැලසුම් කරමු. බලන්න මෙහිදී මාවහු වේදෙහි උපනිෂද්හි හෝ දර්ශනයන් සිද්ධාන්තයන් තුළදීම මම්මුලා කර දමන අයුරු. කුලගුරුණි, මේ සඳහා බුදුන්ට යවන්න ආරාධනය. එසේ මහරජුනි. එසේම ඔබ දැන් සිටම සූදානම් වන්න. ඔබේ අභිමතය ඉටුවේවා මහරජ. මේ උපාය නම් වරදින්නේ නෑ කිසිවිට. එක්වරක් එකම එක්වරක් සෝනදණ්ඩ බුදුන් පරාජය කළ විගස ඉන් පසු සියලු භික්‍ෂූන් මගධ දේශසීමාවෙන් එපිටට වහාම පලවා හරිනවා. සමාවන්න මේ මල් බුදුරදුන්ට. බුදුරදුනි, අජාසත් ඇරයුම මත මගධයට වටින්නේ හිත. එකල්හි අප බුදුරජාණන් වහන්සේ පැවසූයේ තමන් වහන්සේ නොබරදවා එහි වඩින බවත් සෝනදණ්ඩගේ අතිමහත් දැනුම් සම්භාරයත් තමන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ ඥානයත් එක්ව අතු ගංගා දෙකක එකතුවෙන් මැවෙන මහා ගංගාවක්සේ ආධ්‍යාත්මික පස සරුවනු ඇති බවයි. විමුක්ති මාර්ගය උගත් විද්වතුන්ටත් විවර විය යුතු බවද උන්වහන්සේ පැවසූසේක. ඒ මොහොතේ එහි පැමිණි සුභා තෙරණියගේ තැතිගත් විලාසය දුටු භාග්‍යවතුන් ඊට හේතුව විචාලහ. වනමැද ආපදාවක් වීදැයි ඇසූහ. නිහඬව සිටි ඇයහට යමක් ඇතොත් නොබියව පවසන ලෙස තථාගතයෝ පැවසූහ. මා පිණුසිඟාගෙන ගොස් ආශ්‍රමයට නැවත එන කල්හි එක්වරම මිනිසකු මා ඉදිරියේ පෙනී සිටියා. ඔහුගේ අභිලාෂය නොදත් මා තැති ගත්තා. ඔබ වහන්සේගේ වදන් මට ස්මරණය වුණා. ආශ්වාස ප්‍රශ්වාස පාලනය කර මා සංසුන්ව එළඹි සිහියෙන් සිටියා. කරුණාකර මාර්ගයේ ඉඩ දෙන්න. බෞද්ධ භික්ෂුණියක් මම. ලාබාලයි. බොහෝම සුන්දරයිනේ ඔබ. ඇයි මේ සියල්ල අතහැර දමා ජීවිතයේ වටිනා සමය වනසා ගන්නේ? මේ සුන්දර ශරීරයට නම් කසීරට තිබෙන අගනා සේද වස්ත්‍රය ගැලපෙන්නේ. මා යන මාර්ගයේ ඉඩ දෙන්න. මම බුදුරදුන් වෙත යමි. බුදුන්ගෙන් ඔබ කුමක් ලබන්නද? මා සමගින් යමු. මා ඔබේ ශරීරයට සුවසතුට සලසා දෙන්නම්. මගේ සුවය විමුක්තියත්
සමාධියත් පමණයි. සියලු ශාරීරික සොයන්ගේ අවසානයේදී ලැබෙන්නේ වේදනාව පමණයි. මට මාර්ගයේ ඉඩ දෙන්න. එතරම් සුන්දරද ඔබගේ ඔය නේත්‍රා? නැහැ යාමට ඉඩ දෙන්නේම. ඔබට මගේ නෙත් සුන්දරද? සිටින්න. මාගේ නෙත් දෙක ඔබට ගලවා දෙන්න. නෙත් රහිත ජීවිතය අගේ ස්පර්ශය මට ඔබෙන් ලැබෙනවට වඩා. සමහර විට ඔබ මේ නොදන්නවා ඇති. කෝසලය මගධයේ වෛශාලයේ හෝ ශාක්‍ය දේශයේ රජුන් අන පනවා තිබෙනවා. කවරකු වුවත් බෞද්ධ භික්ෂුවක හෝ භික්ෂුණියකට හානි සිදු කළහොත් ඔහුට මරණ දණ්ඩනය අත්වන බව. ඉතින් ඔබ දිවි තොර කරගන්න හදන්නේ ඇයි? කමා කරන්න. මින් පසු කිසිම ස්ත්‍රියකගේ මාර්ගය අහුරන්නේ නැහැ. නැගණිය, අප ඔබගේ ගමනට බාධාවක් වන්නේ නැහැ. ඔබේ අරමුණට ඔබේ ඉලක්කයට ඔබම ළඟාවන්න. ඔබ වහන්සේගේ වදන්වලට අනුව ගෞරවය රැකගත් තමා ශීලයේ පිහිටෙමින්. නමුත් අන්තරණයකට මෙසේ වී නම් කුමක් වේවිද? එබස් ඇසූ අප මහා තථාගතයානෝ මෙලෙස පැවසූහ. ඔබේ එඩිතර බවත් ඉවසීමත් බෙහෙවින් අගය කරමි. සියවස් ගණනාවක සිටම පුරුෂයා ස්ත්‍රීන්ම යටත් කොට කාමරාගය අභියක් ලෙස යොදා පාගා දැමීමට උපයෝගී කරගන්නවා. පුරුෂයාගේ අන්ධ බව සහ ක්‍රූරත්වය වෙනස් වීමට තවත් ශතවර්ෂ ගණනාවක් ගතවේවි. එයයි ප්‍රධාන හේතුව මා ස්ත්‍රීන් සසුනෙහි පැවිදි කරවීම ප්‍රතික්ෂේප කළ. මින්මතු කිසිදු භික්ෂුණියක තනිව ගමන් නොකළ යුතුයි. තනිව යහන්ගත විය යුතු නැත. සැමවිටම තවත් මෙහෙණියක සිටිය යුතුයි. එලෙස විනය නීති පනමාලූ බුදුරදුන් අමරව භික්ෂුණී අරණට ගොස් මෙපවත් මහා මෙහෙණියට දන්වන ලෙස අනද හිමියන්ගෙන් ඉල්ලා සිටිසේක. සමාවන්න. ඔබ මේ කුමක් කරන්න හිත? මා මේ පුෂ්පය බුදුන්ට පුදන්නට පැමිණියේ. මා ඔබට මින් පෙර කතා කර සිටියත් ඔබ සවන් දුන්නේ නැහැ. ඔබ මාස ගණනක සිට මෙහි පැමිණෙනවා. බුදුන් වහන්සේ දැක බලා යනවා. ඇයිද ඔබ භික්ෂුණියක නොවන්නේ? මා භික්ෂුණියකගේ කටුක ජීවිතය පාලනය කළ පැවතුම් දුෂ්කරයි. ඔබේ අභිමතය වේවා. ඔබට ඔය පුෂ්පයෙන් බුදුරදුන් පුදන්නට නම් අවැසි එහි යා හැකි. බුදුරදුන්ගේ කුටියට බුදු කුටිය ගැන මා ඉතා හොඳින් දන්නවා. අගේ එසේ නම් යන්න. අර ස්ත්‍රිය බුද්ධ කුටියටමයි පිය නැගන්නේ. ඉතින් කුමක් දෙහි තිබෙන පුදුමය? මා ඇය කීප විටක්ම බුදුකුටියට යනු දැක තිබෙනවා. බුදුන්ගේ කුටියට මෙ අද නම් මහ විවාදයක්. බලමු කවුරු දිනාවිද කියා. බුදුරදුන් සර්ව ශ්‍රේෂ්ඨයි. නැහැ, සෝන දණ්ඩ ජය ගනීවි. නැහැ. බුදුරදුන්ට ඇත්තේ පවතින දැනුමක්. සෝන දණ්ඩට ඇත්තේ ලිඛිත දැනුමක්. නැහැ, මා නම් සිතන්නේ අද සෝන දණ්ඩ අපේ මගධපුරේ අභිමානීය වේවි කියලා. ඔබ හරි. බුදුන් ජයපරාජය ඉදිරියේ කොහොමත් සැලෙන්නේ නැහැ. මහරජ අජාසත්ත රාජ සභාවට සැපත් වේ.
මහාරාජාණන් ඉදිරියෙහි වන්දනීය බුදුරදුනි සහ මහා ප්‍රාඥ සෝන දණ්ඩේනි මේ රාජ්‍ය සභාව ඔබ පිළිගනු ලබනවා. ආචාර්ය සෝනදණ්ඩට ආචාර්ය සෝනදණ්ඩට ආචාර්ය සෝනදණ්ඩට අද මේ සුබ දිනේ මහාරාජාණන් ඉදිරියෙහි මේ රාජ්‍ය සභාව විදග්ධ විචාරයට විවෘතයි. මේ විචාරයන් රැස්ව සිටින සමගේ ප්‍රඥා වෘද්ධියට හේතුවේ. මේ දෙදෙනාටම ආරම්භයේ අදහස් ප්‍රකාශයට ඉඩ දෙමු. කිසියම් එක් විෂයක් ඔස්සේ තම මතය ප්‍රකට කළ හැකි. අප ඔබට වඩා වයසින් ජේෂ්ඨයි. එනිසා විෂයපතය තෝරා ගැනීම ඔබහන්සේටම බාර දෙනවා. එයින් කවර විෂයපතයක්ද සාකච්ඡා කරන්නේ. පණ්ඩිත සෝනදණ්ඩගේ ඇරයුම පිළිගත් බුදුරජාණන් වහන්සේ සෝනදණ්ඩගෙන් පෙරලා විමසන්නේ වේදේ කරුණුද ගුරුකොට නිදර්ශන දක්වමින් සැබෑ බ්‍රාහ්මණයකු සතුව තිබිය යුතු ලක්ෂණ පැහැදිලි කරන මෙනි. වේදය කියවීම තමා සෝන දණ්ඩයන්ගේ පරම දක්ෂතාව. වේදේහි අවුල් සහගත තැන් සියල්ලම ඔහු හොඳින් හඳුනනවා. ගෞතම බුදුනි, සැබෑ බ්‍රාහ්මණයකු සතු ලක්ෂණ 5ක් තිබෙනවා. සුන්දර රූපය, මන්ත්‍රෝච්චාරණ වේද වේදාංගයන්හි ප්‍රවීණතාව, සිල්වත් පැවැත්ම, රුධිර පාරිශුද්ධතාව, මනා ඥානයෙහි යහ කර්මය. එතැන්හි අප භාග්‍යවත් තථාගතයන් තවත් පැහැදිලි කරගනු පිණිස මේ ලක්ෂණවලින් එකක් හැර ඉතිරි සතරින් සපිරි අයෙකු බමුණෙකු ලෙස නම් කළ හැකිදැයි විමසා වදාළසේක. රූපය තිබුණත් ඔහුට කුමටද අනෙක් සතර එසේ පිහිටා නොමැත්තේ නම්. සුන්දර රූපය, මන්ත්‍රෝච්චාරණ වේද වේදාංගයන්ගේ ප්‍රතිභාව, සිල්වත් ඥානය හා රුධිර පාරිශුද්ධතාව සසදන්නට බැහැ. ඔබ මෙලෙස වර්ණය පිරිහෙලා දැමීම අනුචිත පිළිතුරක්සේ අපට හැඟී යනවා. ඔහු මේ ප්‍රශ්නයට දුන් පිළිතුර සදොස්මයි. මේ හෙලා දුටුවේ බ්‍රහ්මණ අභිමානයයි. මේ හෙලා දුටුවේ මහා බ්‍රාහ්මණ අභිමානයයි. එලෙස සභා ගර්භයෙන් නොසන්සුන් වන බව දුටු අප තථාගතයන් සෝනදණ්ඩ නූගත් නොමනා බස් තෙපලන අනුවණයකැයි සිතන්නේ නම් තමන් වහන්සේ සමග කතා කරන ලෙසත් ඔහු උගත් මනා තෙපුලති ප්‍රාඥයෙකු යැයි හඟින්නේ නම් සෝනදණ්ඩට තමන් වහන්සේ හා සම්වාදයට ඉඩ දෙන ලෙසත් පැවසූසේක. එතැන්හි කලබලය මදකට සමනය විය. මිතුරනි, මා දැන් ඔබට හඳුන්වා දෙන්නම් මගේ ඥාති බෑණනුවන් වූ අංගක මානවකයා. අංගක රූපයෙන් 99යි. උසස් සමාජයේ කුලයෙන් ගත් කල උත්කෘෂ්ටයි. ඔහුගේ මව්පිය දෙපාර්ශවයම බලන කල ඇත්තෙම්ම ගෞතම බුදුන් හා නොසමවන්නේ නැහැ. ඒ අතින් බලන විට ඔහුගේ රුධිර පාරිශුද්ධතාව උසස් බව පැහැදිලි. වේදය තුළ ඔහුගේ දැනුම යන කරුණු 3ම සපිරීලා. ඒවත් ඔහුගේ විචාර පටිපාටිය බලන්න. මේ අංගක මදිරාපානය කරනවා, ඝාතනයේ දෙනවා, බලහත්කාරයෙන් කටයුතු කරනවා, බොරුවෙහි ගැලිලා චෞර ක්‍රියාවේ දෙනවා. ඉතින් ඔහු අන් කවර ගුණ මත බ්‍රාහ්මණයෙකු වන්නේද? එබැවින් මා මිත්‍රයිනි, යහගුණයෙන් පිරි ප්‍රඥාවන්තයාම ප්‍රමුඛ වෙනවා. පූර්ණ බ්‍රාහ්මණ පැවැත්මෙහිලා එය වැදගත් වෙනවා. එවිට භාග්‍යවතුන් ඒ ලක්ෂණ දෙකෙන් වඩා උතුම් කවර ගුණයක් දැයි විමසූහ.
සත්ක්‍රියාව සහ ඥානය අතර එකක් උසසු නොවේ. අප එක් අතකින් දූෂිත අතත් එක් පයකින් දූෂිත පයත් ශෝධනය කර දමන්නාසේ විතුරණී සත්ක්‍රියාව හෝ ප්‍රඥාව එකක් අනික පරිපූර්ණ කරවයි. සත් කර්මය කෙනෙකුගේ විචාරය තුළ ප්‍රඥාව බිහිකිරීමට හේතුවේ. ඒ විචාරය තුළ කෙරෙන කර්මයන් මගින් අප ධාර්මිකය බවට පත් කරවයි. එය තමයි ජීවිතයෙහි ගූඩ මන්ත්‍රය. උතුම් ඒ දහම උතුම් සෝනදණ්ඩ. ඔබ මගේ අභිමානය වඩවනවා. බුදුහිමියනි මේ ඔබේ අවස්ථාව අපගේ පරම විද්වත් සෝනදණ්ඩගෙන් ඇස යුත්තක් ඇතිනම් මසන්න. එකල්හි අප බුදුරජාණන් වහන්සේ සෝනදණ්ඩට පැවසුවේ සීලෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් පිරිසිදු වන බව තමන් වහන්සේද පවසන බවත්ය. ඉන් පසු භාග්‍යවතුන් සෝනදණ්ඩගෙන් විමසුවේ ඒ සීලයත් ප්‍රඥාවත් කබරාකාරයේ ගුණාංගයන්ද එගුණ උපරිම තලයට වඩවාගත හැක්කේ කෙසේද යන පැනත්විත්වයයි. කරුණාවපදවා පහදන්නා පාට අප මාර්ග නිර්දේශකින් පමණයි. මා එක් සිද්ධාන්තයන්හි පරතර සිටිමි. ඒත් ස්වාමිනී බුද්ධත්වය තුළ ඔබ පරම සත්‍යය ස්පර්ශ කළහිය. එබැවින් මහා පුරුෂය පවසන්න අපහට සත්කර්මය හෝ ඥානයේ උච්චතම කෝටිකයට කෙසේ පිවිසී පවතින්නේද කියා. එකල්හි තිලෝගුරු තථාගතයින් සෝනදණ්ඩට පැවසූ දහමනම් සැකවින් මෙසේය. විමුක්තිය නම් තෙබැදෑරුම් ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එය සීලය සමාධිය සහ ප්‍රඥාව නම් වේ. මනා ඇවතුම් පැවතුම් තුළ සීලය විකසිත වේ. එතුළින් පැනනගින සංසුන් සිත සමාධියෙහි පිහිටුවීමට පහසුය. සමාධියෙහි ඒකාග්‍රවන සිතෙහි ප්‍රඥාව පහළ වේ. එතුළ සත්වයා මැඩලන රාග ද්වේෂ මෝහ පටලය තුනීමි. අවිද්‍යාව දුරුවී තෘෂ්ණාව වියකී යයි. එතුළ නිර්වාණය ශාන්තිය සහ පරමානන්දය කරා ළඟාවීමට පුද්ගලයා සමත් වේ. මහා කරුණා සිලිලා කරේ ඔබ මහන්නෙත් විවර කළෙහිය. මමතෙක් කල් අන්ධකාරය ගිලී සිටියයෙක්මි. මහා පුරුෂය මා ඔබගේ අනුගාමිකයෙකු වන්නෙමි. අද සිට මම ඔබ වහන්සේ අනුව සරණෙමි බුදුරජුනි. මෙසේ අප මුනිදුන් විසින් දේශනා කළ පසු කලක සූත්‍ර පිටකයෙහි දීඝ නිකායෙහි සීලක්කන්ධ වග්ගයට අයත් සෝනදණ්ඩ සූත්‍රය ලෙස ප්‍රකට වූ ධර්ම කාරණාවන් අඩංගු නිධාන කතාවෙහි වෙනස්කම් ඇතත් අවසන සෝනදණ්ඩ බ්‍රාහ්මණ තෙම බුදුන් සරණයට පිවිසීම තුළම නිර්මල බුදුදහම අනාදිමත් කලෙක සිටම තර්ක සයුරෙන් මතු වූ අරවින්දයක්සේ මිලින නොවී තවමත් ලොවෙහි පවතින බව ප්‍රකට වේ. අනවසරයෙන් රාජ සභාවට පැමිණීමේ වරද දන්නේද? මට මෙහි පැමිණෙන්නට සිදු වුණා. මේ මහා සභා මැද බුදුන්ගෙන් ප්‍රශ්නයකට පිළිතුරු දැනගත යුතුයි. තිට ව්‍යාකූල කිසිවක් ඇතොත් බුදුන්ගේ ආශ්‍රමයට කොස් විමසනු. පිටවනු මෙතනින්. කුලගුරුනි විමසන් ඉඩ දෙන්න. බුදුන් අකමැති නොමැතිනම් කුමද්ද විමසීමට ඇත්තේ? මුනි ගෞතමයනි, ඔබේ ධර්මය අසන්නෝ බොහොමයි.
ඔබ අසම සම කෙනෙක්ලු. ඒත් නැතිද උපදින්නේ සිතුම් මාත්‍රයක්වත්. ඔබ නිසා ගර්භණය වූ මා ගැන. මේ ගර්භයේ සැතිපෙන්නේ ඔබගේම දරුවා. ඒ අකමැති දේ වගකීම දරන්නට. ඒයි! නිර්ලජ්ජී ස්ත්‍රිය! ඔවැනි අපවාදයක් නගන්නට තිට ලැජ්ජාවක් නැතිද? නොදන්නේදති. බුදුන් ආශාවන් ප්‍රහීන කළ බව. මහා ඉර්සිවරු මුනිවරුත් කාමපාසේ ඇලී ගැලී නැසී තිබෙනවා. නොදන්නෙහිද ඔබෝයි දෝෂාරෝපණය සිදු කළේ කාටද කියා? එසඳ අප භාග්‍යවතුන් ඒ තරුණය අමතා පවසන්නේ ඇය නගන චෝදනාවේ සත්‍යයා සත්‍ය බව දන්නා දෙදෙනෙකු ඇති බවයි. එනම් ඇයත් තථාගත වූ තමන් වහන්සේත් පමණක්ම බවයි. මෙසේ නම් විය නොහැකි. මහරජුනි, ඔබ වහන්සේ මෙය විමසා බැලිය යුතුයි. ඔබ වහන්සේගේ අනුමැතිය වහාම අපට ලැබේ නම් මේ බුද්ධ අපවාදය විමසා බැලිය හැකි. කෙලෙසින්ද බුදුරදුන්ට මේ ආකාරයෙන් අවලාද ලගන්නේ. පැන යන්න දෙන්න එපා. අල්ලගන්න. විමසමු මෙහි සමගල. ඔහොම නවතිනු. බුදුරදුන්ට මෙසේ අපවාද කරන කී කවුරුන්ද? දීමේ අපගේ බුදුරදුන්ට නින්දා කරන්නට නොවේද සරසුනේ? තී සිරගත කොට මිහි සත්‍ය විමසිය යුතුයි. කවරකුගේ උපදේශයකට මෙවන්නක් සිදු කළේද? කවුද මේ අපවාදය කුමන්ත්‍රණ කළු? උපදේශය ලබා දුන්නේ මෙවන්නක් සිදු කිරීමට. පවසනු. නිහඬවනු. ඈ සිරගත කරනු. එහිදී හඬ අවදි කළ බුදුරජාණන් වහන්සේ ඇගේ ජීවිතයට හානි නොපමුණුවන ලෙසත් තමන් වහන්සේ ඇයට සමාවදී අවසන් බවත් ඇයද ඊට පසුතැවෙන අයුරු පෙනෙන බවත් පවසා මහා කරුණාව විදහා දැක්වූ සේක. ඔබ බුදුරදුන් මහා පුරුෂයාණන්. නමුත් මෑ මගදයට පැමිණි අමුත්තන්නට අවමන් කර සිටියා. මා රාජනීති ක්‍රියාත්මක කළ යුතුයි. මා සිතූ දේ නිවැරදි. ඔබටයි මෙවැන්නකට හැකියාව සහ අවශ්‍යතාව ඇත්තේ. මා දැන සිටියේ නැහැ. ඔබ කිසිදා කිසිවක් දැන සිටියේ නැහැ. ඔබ ක්‍රෝධය වඩවාගත් විට උන් හිටිතරු තමතක වනවා. බලන්න දැන්. එදා ඔබ කෝපයෙන් දැවමින් මිත්‍රත්වය පිළිකෙව් කළා. ඒ ඔබ එදින බිඳ දැමුවා. නමුත් මාද මිත්‍රත්වයට උදව් කළා. ඇයි මේ ස්ත්‍රිය දඟගේ තුළ දමලා ජීවිතය රකින්නේ ඇගේ? මා කරුණාවෙන් බර හදක් ඇති කුමාරයෙක් දේවදත්ත. එහිදී බන්ධනය නොකළේ නම් ඈ බුදුපාමුල දනනමා හින්දුවේ. මේ කුමන්ත්‍රණය සැලසුම් කළ අයගේත් නාමය පාවාදී. ඔබ බුද්ධාශ්‍රමයෙන් නෙරපුණු ඒකාන්තයි. එවිට කුමරුණි දේවදත්ත මුලාවෙයි ඔබ දිවියම වැරදී කොස්. අජාසත්ත නුඹ බුදුන් මරාදමන යෝජනාව පිළිබඳව පැවසුවා නොවේද? දැන් කළ යුතු බුද්ධිය නිසිසේ මෙහෙවීමයි. ඔන්න ඔබ නිසි මාර්ගයට පිවිසිලා. මිතුර, මට උදව් කරන්න ඔබ. මේ ස්ත්‍රිය මුදා හරින්න. නිසි සමයෙහි කළ යුතු සියල්ල ඉටුවේවි.
අජාසත්ත නිසි කලට ක්‍රියා කරන්න. දැන් අජාසත්තගේ දෑතටම මුවත දිලිසෙන අසිපත් ලැබිලා. කගපත් ඔසවමින් නිසිදේ නිසිසේ කරන්න. සියල්ල සිදුවන අයුරු දැන් ඉතින් බලාහින්න. සත්‍ය සොයා නැවතීම පතා යන උතුම් විරුවාගේ කතා සත්‍ය සොයා නැවතීම පතා යන උතුම් විරුවාගේ කතා සිව් විද්‍යාවන් පුරලා තේජමානයෙන් බැබලිලා සංසාර භවේ එන කර්ම ඵලේ නැනනුවනින් මග හැරදමා උපන විකුම් ජය කොසමවයි වැසි යන්ද උට ආසිරිපතයි කරුණාවනිමක් නෑ හදවතේ සද්ධහම බලවේ ඔහු සිතේ ඔහු රාජපුත්‍රයෙකි සූරවීර ජයරාවණය කුප්පින් සාර ධීර මේ ශාක්‍ය වංශයේ යුවරාජා මනුලොව සත් පියුමන් පීපුනා නැවතී